මේ දවස්වල WhatsApp මාර්ගයෙන්, Messenger මාර්ගයෙන් සහ වෙනකුත් සමාජ මාධ්‍ය භාවිතා කරමින් ළමයින්ගේ තොරතුරු ඉල්ලන පුද්ගලයන් පිරිස් කණ්ඩායම් සිටිනවා. ඒ පිළිබඳව ඔබ දැනුවත් වෙන්න. මෙවැනි තොරතුරු ඉල්ලන කිසිම පුද්ගලයෙකුට ළමයින්ගේ තොරතුරු ලබා දීමට අවශ්‍ය කටයුතු කරන්නට එපා කියලා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. මොකද මේ තොරතුරු වැරදි පුද්ගලයන්ට ගිහිල්ලා වැරදි තැන්වලට ගිහිල්ලා ළමයින්ට අනාරක්ෂිත භාවයක් ඇති වෙන්නට තියෙන ඉඩකඩ බොහොම ඉහළයි. ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා මේ තොරතුරු ලබා දීමේදී ඔබ විශේෂයෙන් මේ පිළිබඳව සැලකිල්ලට ගනී කියලා මේ කාරණා. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම සමහර අවස්ථාවල ළමයින්ගේ බාරකාරත්වය පිළිබඳ ගැටලු ඇති වෙනවා. මේ වෙලාවේදී සමහර පුද්ගලයන්, කණ්ඩායම්, ආයතන, සංවිධාන එකතු වෙලා කියනවා අපි ඔබගේ ළමයාට ආරක්ෂාව සපයන්න කැමතියි, බාරකාරත්වය සපයන්න කැමතියි, අපි ළමයින් වෙනුවෙන් මේ දේවල් කරන්න කැමති කියලා. නමුත් ඔබ දන්නවා ළමයේගේ බාරකාරත්වය තියෙන්නේ දෙමව්පිය බාරකාරත්වය, එහෙම නැත්නම් සුදුසු පුද්ගල බාරකාරත්වය පැවරීම සිද්ධ කරන්නට පුළුවන් වෙන්නේ රාජ්‍ය ආයතනයක් හරහා. විශේෂයෙන්ම පරිවැස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව නෛතික ක්‍රියාමාර්ග ගනිමින් මේ කටයුත්ත කරන බව ඔබට අපි මතක් කර සිටිනවා. ඒ හින්දා කිසිම පුද්ගලයෙකුට ළමයෙක්ගේ බාරකාරත්වය නීතිමය ක්‍රියාවලියක් තුලින් හැර ළමයෙක්ගේ බාරකාරත්වය පැවරීමට කිසිදු ඉඩක් නැහැ කියන එක ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙනුවෙන් අපි මහ ජනතාව දැනුවත් කිරීමට කැමැතියි. විශේෂයෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඔබගෙන් ඉල්ලන්න කැමැති එවැනි තොරතුරු තියෙනවා නම් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය 1929 ළමා උපකාරක දුරකථන සේවයේ මේ අවස්ථාවේදී ජාතික අපදා අවස්ථාවක් නිසා එවැනි තොරතුරුත් ලබා ගනිමින් තියෙන අවස්ථාවක්. ඒ හින්දා අපි ඔබගෙන් ඉල්ලනවා එවැනි තොරතුරු ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කඩිනමින් සපයන්න. මොකද එවැනි පුද්ගලයන් සහ ආයතන සංවිධාන පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අනිකුත් ආයතන සමග එක්ව ලබා ගැනීමට පසුබට වෙන්නේ නැහැ කියන එක අපි තාම ඕනෑකමින් ඔබට මතක් කරනවා.